නංගි ඇයි නංගි ඇයි වට වමනේ යන්නේ ඈ අනේ දන්නේ ඇක්කේ කරකැවිලත් වගේ දැන් එන්න ගෙටියක් ආය යන්න එනවද නෑ දැන් හරි ආයන් ඇයිද දන්නේ නේද අයියත් ගෙදර නෑ ලියුට ගියාම වාහනයක් කොහොම හරි හම්බ වෙයි බලන්නකෝ අයියත් නැති වෙලාවනේ ඔයාට මොන අමාරුද බම්බ කාට කියලා දුක් කරගත්ත කේපා ඈ දැන් ගෙදර යන්න පුළුවන් නැවතියන් ඔහම නැවතියන් ඔබ කාට කියලා කරගත්ත කේපා ඈ උඹ අද මම කොහොමද ගෙනියනවා වරේ යන්න ගෙදර උඹට මම කිව්වා මට අයියා කිව්වා ඔය ටික උඹ කරයි කියලා වරේ මේ වරේ උඹ දැන්වත් කියපන් කවුද උඹට ඔක් කරේ කියලා උඹ අද කිව්වේ නැත්තම් මම උඹ මෙතනම මරනවා ඇයි උඹට කියන්න බැරි කියපන් ඔය විනාශ කලේ කවුද කියලා කියපන් ඈ ඇයි උඹට කියන්න බැරි බඩන්න නෙමෙයි උඹ අද ඕක කිව්වේ නෑනේ මට දැන් උඹ අයියා ආවට පස්සේ ගෙදරින් යන්න නැස්තිලා හිටපන් නංගි නංගි තමයිනේ වෙනකම් මාත්‍යා මම හිටියේ ගෙදෙට්ට මොකද නංගි මේ කියන්නේ ලකෝ අර අහිංසක මගේ නංගි අනාථ කළා ඒ දැන් ධම්මෙකුත් හම්බෙන්න වෙනකම් තමයි මම හිටියේ මොකද්ද මං කරපු වැඩ මේ වගේ ජරා වැඩක් කරලා ඉන්න දන්නවද ගෙදෙට්ටවත් ගන්නෑ මොකද්ද මං කරපු වැඩ වැරද්ද නංගි මෙහායි බය කොහොම බල වැඩක් කරා කියලා දන්නවනම් ගෙදෙට්ට වද්ද ගන්නෙ නෑ මොනවාද මං කරපු බලු වැඩ දෙපම් පෙන්නන්න මෙහායි මේ මොනවද මේ වෙන්නේ උඹ මට කතා කරලා කියන්නේ නෑනේ හරි විස්තරේ මූත් එක්කම පරයක් එක්කම පරයක් මෙන්න මේක මොකටද නෑ පරයක් අපේ මූණේ මේකේ දැලි ගෑවා ආයේ මේක මේ තියාගන්නේ මහත්තයා මේකෙත් අරගෙන යන දිබ්බාගේ කියන්නේ මේ හොඳට හොයලා බලලා කතා කරන්න ඕනේ මට හොයලා බලන්න දෙයක් නෑ ආයේ හරිද මගේ නංගි මෙහෙමන් නවත්ත ගත්තේ මං හොඳ දැන් මං අම්මට මොකද්ද කියන්නේ පරයක් ඔබට බහින්න කිව්ව නේද එළියට කියන්නේ සමුසෙට පිස්සුයි තමුසෙලට පිස්සුද බහින්න කිව්ව නේද මම නිකම් බහින්න එපා මේකෙත් අරගෙන මේකෙත් අල කතා කරන්නේ මේකෙත් අරගෙන ඵලයක් මේ මම මොකද අහලා බලන්න මේ කෙල්ල අසරණ කරා නම් උඹ අරගෙන ඵලයන් දැන් මේ කෙල්ල අපිට තියාගන්න බෑ අපේ මූණේ දැලි ගාලා මම මේ දෙමව්පියන්ට මට කියා ගන්න දෙයක් නෑ දැන් මේ කෙල්ල තරම් ඵලයන් උඹ කල්පනා කරලා වැඩ කරන්න හොදේ කතා කරන්න දෙයක් නෑ එයාගෙන් අහලා බලන්න එයාගෙන් ඒ කියන්නේ විස්තර එක උත්තරයක් මට දුන්නේ උඹ ගැන වෙන්න මොන මගුලක්ද මේ කරන් අත්තේ අනේ මම යන්නේ මේ ඔයා නැගිටින්න මේ ඔයාට පිස්සුද ඔයා ඇත්ත කියන්නකො මේ මොකක්ද මේ ඔයා ඇත්ත කියන්නේ ඇත්ත කතා කරන්න දෙයක් නෑ අයියා නෙවෙන්න මේ අනේ මහත්තයා මාව ගිනින් දාන්න මහත්තයා මෙහෙන් යන්න විතරයි ඕනි අනේ මහත්තයා අනේ මාව මෙතනින් නංගි මේකනේ වැඩේ මම නොකරපු වැඩක් නෙමෙයි මට මෙතනින් යන්න විතරයි ඕනි අමන්නයි නංගි එන්න එහෙනම්